සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. ඔන්න ඉතින් මම අද කතා කරන මාතෘකාව මම හිතනවා මගේ YouTube ජීවිතේ මම මේ කතා කරන හොඳම මාතෘකාව වෙයි කියලා. මොකද මම කතා කරන්නේ මගේ රට ගැන. මගේ රටට වීරෝදා රණවිරුවන් විසින් අරන් දුන්නු නිදහස සම්බන්ධව. ඉතින් අවුරුදු 30ක් යුද්ධ කරලා එක එක ආණ්ඩු පෙරලිලා යුද්ධ කරලා මේ රටට අරන් දීලා තියෙන මේ නිදහස සම්බන්ධව ඉතින් මටත් කතා කරන්න අනිවාර්යෙන්ම අයිතියක් තියෙනවා. ඒ අපි අනිවාර්යෙන්ම කතා කර යුතුයි. ඒ රණවිරුවන් ජීවිත පූජා කරලා ඇටලේ මස් නාර පූජා කරලා මේ අරන් දුන්නු නිදහස. ඉතින් අනිවාර්යෙන්ම මේක අපි හැමෝම එකතු වෙලා සැමරිය යුතුයි. ආගම් ભેදයකින් ජාති ભેදයකින් තොරව. ඉතින් අපේ රටට එදා ඒ විදිහට යුද්ධේ නිමා වුණ නැත්නම් මේ වෙනකොටත් මේ තියෙන තත්ත්වයවත් තියේදි කියලා දන්නයි තත්ත්වයක තමයි ඇත්තටම තිබුණේ. ඉතින් ගොඩාක් ස්තුතියි, ගොඩක් පිං ඔයාලා අපිට අපි වෙනුවෙන් ඔයාලා යුද්ධයට ගිහිල්ලා කරපු කැපකිරීමට. මේ සමරුව අනිවාර්යෙන්ම රණවිරුවන් සමරන සමරුවක්ම විය යුතුයි. මොකද ඔවුන් තමයි මේකේ සැබෑ වීරයෝ. අපි දන්නවා ලෝකයේ හැම රටකම ඕන සමහර රටවලදී හීරෝස්ලා නැහැ. ඇත්තටම කොළතිම නිර්මාණය කරන සුපර්මෑන්ලා බැට්මෑන්ලා කියලා. ඉතින් අපිට එහෙම ඕනේ නැහැ. අපිට අපේම කියලා වීරයෝ ඉන්නවා. අපිට අපේම කියලා හීරෝස්ලා ඉන්නවා. ඉතින් ඔවුන්ට ඇත්තටම සැලියුට් කළ යුතුමයි. අපි දකින තැන නමස්කාර කර යුතුමයි. ඔවුන් නැත්තම් අපි අද මෙහෙම කතා කරන්නවත් නැහැ. ඉතින් ඒ රෙස්පෙක්ට් එක හැමදාම අපෙන් තිබිය යුතුමයි ඔවුන්ට. ඔවුන්ටත් ඒක ලොකු අයියා. ඔවුන් දකින තැන අපි ඔවුන්ට උදව් කළ යුතුයි. ගොඩක් දෙනෙක් ආබාධ වෙලා ඉන්නවා. SP ඉන්නේ. ඉතින් කොහොමද ඒ හැමදේම පුද කරලා ඉතින් අපිට ලබා දුන්නු නිදහස අපි දෙයියන් පිටින් මේ ජීවත් වෙන්නේ. ඔවුන්ට ණයගැති වෙන්න. ඉතින් අපි ඔවුන්ට ණයගැති විය යුතුමයි. අනිවාර්යයෙන්ම ඉතින් මේ නිදහස වගේම නැවතත් මේ රටේ එවැනි දේවල් නම් වෙන්න නම් එපා. ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනේක වාරයක් ගොඩක් පිං නැවතත් කියන්නේ ඔයාලා මේ ලබා දුන්නු නිදහස අපි සමරනවා. ඔයාලා අද මේ ලෝකේ දැන් නැතත් අපි ඔයාලට නිවන් සුව පතනවා. ඔයාලා කරලා දුන්න හැම කැපකිරීම රෙස්පෙක්ට් ඔයාලා අනිවාර්යයෙන්ම ලබන ආත්මික අපේ ආයුෂත් තරම් හොඳ තැනක ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම දැනට ආපත් වෙලා ඉන්න කට්ටියට ඔයාලටත් කිසිම කරදරයක් පීඩාවක් නොවි හැමදාම සතුටින් ඉන්නම ලැබෙන්න ඕනේ ජීවිතේ තියෙන දුරාම. ඉතින් අපි දකින තැන ඔබට රෙස්පෙක්ට් කරනවා. ඔබ අපිට අමතක නැහැ. ඔබ තමයි අපේ සැබෑ වීරයෝ රණවිරුවනේ. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඉතින් ඔයාලත් මම දන්නවා හැම වෙලේම හැමෝම අනිවාර්යෙන් කොච්චර ලොකු තැන්වල හිටියත් කොච්චර පඩ චෝදාගෙන කොහොම රෙස්පෙක්ට් හැලුවත් සැබෑම වීරයෝ ඔවුන්ට රෙස්පෙක්ට් කළ යුතුයි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි හැම දිනාටම. අපිට රටක් ඉතුරු කරු රණවිරුවනේ. ඔබට ජය හැමදාම.